දුව විතරයි ඉන්නේ. ආ දුව බැඳලා. ආ දුව ගාව තමයි මං ඉන්නේ. දුවයි දුවගේ මහත්තයයි දුවගේ බබායි ඉන්නවා. මමයි මගේ මහත්තයයි ජීවත් වෙනවා මේක කරන්නේ. මහත්තයා සනීප නෑ ඉන්නේ. එයාට සනීප නෑ යාළුවෝ. එයායි මා ජීවත් වෙන්නේ මේකෙන් හොයාගෙන. අපි ඉතින් සෑහෙන කට්ටක් කනවා ඉතින් මේකෙන්. ජීවත් වෙන්නේ. ඉතින් මේ දැන් සමස්ත කාන්තාවන් වෙනුවෙන් මොනවද ඔබතුමීගේ අදහස? කාන්තාව ඉතින් හැමෝම මේ වගේ දුක් තමයි විඳින්නේ නේද? කාන්තාව සැපක් විඳිනවා කියලා ඉතින් අහන්න බෑ ඉතින් නේද? හැම කාන්තාවක්ම ජීවිතේ ගැට ගහ ගන්න සෑහෙන දේවල් කරනවා ඉතින්. මේ වගේ දුක් විඳිනවා ඉතින් සමාජයේ ස්වාමියා ලෙඩ වුණාම සෑහෙන ඉතින් දුක් විඳිනවා කියලා තමයි ඉතින් අපි දන්නේ තරමට ඉතින්. මේ පැත්තේ ගොඩ කාන්තාව තමයි ඉතින් ඉස්කලා තමයි ජීවත් වෙන්නේ. මේක කොහමද ඇන්ටි දැන් මේක මේ බිස්නස් එකෙන් පුළුවන් ද සාමාන්‍යයෙන් ජීවිතේ ගෙවා ගන්න? සමහර දවස්වල බිස්නස් තියෙන දවස් තියෙනවා සමහර දවස්වල නැති දවසක් තියෙනවා. සමහර රුපියල් 700 800 යන වෙලාවක් තියෙනවා. සමහර දවස් වලින් 2000 3000 වෙන දවසුත් තියෙනවා. ඒක ඉතින් ගෙදර වියදම් බැලුවාම ඉතින් ගෙදර වියදම් ගැට ගහ ගන්න මේකෙන් තමයි.